ආයුබෝවන් සුබ දවසක් මගේ අභිරහස් ගවේෂණ චාරිකාවට එකතු වෙන යාළුවෝ හැමෝටම. අපේ අභිරහස් ගවේෂණ චාරිකාවේ අද දෙවෙනි දවස. ඉතින් මං හිතුවා අද ඔයාලවත් එක්කගෙන තාඩම් කලාපයකට යන්න. ඉතින් මේ ගමන ගියාට පස්සේ ආපහු එන්න පුළුවන් වේද කියන එක ගැන මම වග කියන්නේ නැහැ. ඒකත් හිතේ තියාගෙනම අපි පටන් ගමු අපේ අද චාරිකාව. අද අපි යන්නේ Area 51. ඔගොල්ලෝ අහලා තියෙනවද Area 51 ගැන? මට නම් ඉස්සර ඉඳන්ම Area 51 කියන නම ඇහුවම මතක් වෙන්නේ අපි අර පුංචි කාලේ බලපු කතාවක් තිබුණේ බවත්‍රා කියලා. අන්න ඒක. මට එහෙම මතක් වෙන්නේ මම අහපු මම දැකපු ඒ ඔක්කොටමත් වැඩිය මට අහිලා තියෙන කටකතා වලින් මගේ ඔළුවට ඇවිල්ලා තියෙන්නේ Area 51 එක පිටසක් වල සම්බන්ධයක් තියෙනවා කියලා. ඉතින් අද අපි හරියටම ගිහිල්ලාම බලමු Area 51 වල ඇත්තටම මොනවද වෙන්නේ කියලා. Area 51 කියන කලාපය එහෙමත් නැත්නම් ඒ ප්‍රදේශය පිහිටලා තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ කියලා ඔයාලා දැනටමත් අහලා ඇති. ඔයාලට මේ පෙන්නන මැප් එක බැලුවම පේනවා මේක හරියටම පිහිටලා තියෙන්නේ කොයි හරියද කියලා. ඒකෙන් ඔයාලට දල අයිඩියා එකක් ඔලුවට යනවනේ ඇමරිකාවල කොහෙද මේක පිහිටලා තියෙන්නේ කියලා. Area 51 කියන ප්‍රදේශය ස්ථිර වශයෙන්ම කොච්චර භූමි ප්‍රදේශයක පැතිරිලා තියෙනවද කියලා හරියටම සඳහන් කරලා නැති වුණත් දල වශයෙන් අක්කර මිලියන 2.9ක වගේ කාන්තාර සහ කඳුකර ප්‍රදේශයක් අල්ලලා මේක ව්‍යාප්ත වෙලා තියෙනවා කියලා සඳහන් වෙනවා. වර්ෂ 1955 දී ඇමරිකානු ගවර්න්මන්ට් එකෙන් තමයි Area 51 කියන ප්‍රදේශය නිල වශයෙන් ස්ථාපනය කරන්නේ. ඒගොල්ලෝ මේක පටන් ගන්නේ රහස් හමුදා පුහුණු කඳවුරක් විදිහට. මේ කාලවකවානුවේදී තමයි දෙවෙනි ලෝක යුද්ධය පැවැත්වුනේ. එතකොට ඇමරිකාව සහ රුසියාව අතර යුද්ධමය වශයෙන් ගැටුම් පැවතිච්ච කාලයක්. ඇමරිකාවට අවශ්‍ය වෙනවා රුසියාවේ රේඩාර් පද්ධතිවලට අහු වෙන්නේ නැති විදිහට ගුවන් යානයක් නිෂ්පාදනය කරන්න. එතකොට මේ ගුවන් යානයේ නම තමයි එහෙමත් නැත්නම් මේ ප්‍රොජෙක්ට් එකේ නම තමයි UF2 කියලා කියන්නේ. ඇත්තටම මේක ඔත්තු බලන්න හදන යානයක්. මෙන්න මේ යානයේ පර්යේෂණ කටයුතු සහ නිෂ්පාදන කටයුතු තමයි මුලදිම Area 51 වල සිද්ධ කරන්නේ. ඇමරිකානු රජය කැමති වෙන්නේ නැහැ Area 51 කියලා ප්‍රදේශයක් ඒගොල්ලෝ ස්ථාපනය කරලා තියෙනවා කියලා පිළිගන්න. නමුත් පසුකාලීනව ඒගොල්ලන්ට සිද්ධ වෙනවා Area 51 කියන ප්‍රදේශයක් තියෙනවා කියන එක පිළිගන්න. ඉතින් ඕගොල්ලන්ට තේරෙනවා ඇති ඇයි මේක මෙච්චරටම රහසිගත විදිහට මේගොල්ලෝ පවත්වගෙන යන්නේ කියලා. මොකද මේකෙදි මේගොල්ලෝ නිෂ්පාදනය කරන්නේ රුසියාවට විරුද්ධව ඔත්තු බලන යානා. ඉතින් ඔත්තු බලන යානා හැමෝටම කිය අපි මෙහෙමයි මේ වහදන්නේ මෙන්න මේකයි අපේ තාක්ෂණය මේම කිය කරන දේවල් නෙමෙයිනේ. ඒ නිසා තමයි මේක හරිම රෙස්ට්‍රික්ටඩ් කලාපයක් විදිහට මේගොල්ලෝ තියාගෙන ගියේ. Area 51 මුලදී පාවිච්චි කරේ මේ ඔත්තු බැලීමේ යානා නිෂ්පාදනය කිරීමට සහ පර්යේෂණ කටයුතු වලට උනත් පසු කාලීනව මේ ප්‍රදේශය භාවිතා කරනවා ගුවන් යානා ගැන එක්ස්පෙරිමන්ට් කරන්න ඒ වගේම අභ්‍යවකාශය පිළිබඳ පර්යේෂණ කරන්න. ඒ වගේම තමයි පයිලට්ස්වත් පුරුදු කරන්න මේක යොදාගෙන තියෙනවා. පයිලට්ස්ව පුරුදු කරන එක විශේෂම කාරණයක්. මොකද රුසියාවේ තියෙන ප්‍රබල ගුවන් යානා තාක්ෂණයට බලපාන ප්‍රධානම සාධකයක් තමයි ඒක පදවන ගුවන් නියමුව කියන එක. ඒ නිසා ඇමරිකාවත් පටන් ගන්නවා Area 51 ඇතුලේ පයිලට්ස්ව ට්‍රේන් කරන්න. ඇමරිකාවේ යුදමය රහස් ඒගොල්ලෝ භාවිතා කරන තාක්ෂණය එහෙමත් නැත්නම් ඒ දැනුම තියෙන පුද්ගලයන් මේ වගේ සම්පත් විශාල ප්‍රමාණයක් Area 51 ඇතුලේ ගබඩා වෙලා තියෙනවා. අන්න ඒ නිසාම තමයි මේ ප්‍රදේශය තහනම් කලාපයක් බවට පත් වෙලා තියෙන්නේ. මේ කාරණා එක්ක අපිට පැහැදිලි Area 51 ඇතුලේ වැඩ කරන මිනිස්සු පිරිසක් ඉන්නවා. එතකොට කවුද මේ Area 51 වල වැඩ කරන මිනිස්සු? ඇමරිකානු රජය ඉතාම රහසිගත ක්‍රමවේදයකින් තමයි Area 51 වලට බඳවා ගැනීම සිදු කරන්නේ. ඇමරිකානු ගුවන් හමුදාව, ඇමරිකානු CIA එක, එහෙමත් නැත්නම් Central Intelligence Agent, ඊළඟට Defense Constructors මේ වගේ ආයතන වලින් තමයි Area 51 වලට සේවකයන් බඳවා ගන්න. ඉතාම දැඩි පරීක්ෂණ වලින් අනතුරුව තමයි මෝන්ව සේවයට යොදවා ගන්නෙ. මේගොල්ලන්ට කිසිම තොරතුරක් පිටතට දෙන්න බැරි විදිහට රහසිගත කිවිසුමකට යටත් වෙන්නත් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි අඩුම ගානේ මේගොල්ලන්ට මේ වැඩ කරන ආයතනයේ රහස් Tamanගේ ළඟම පවුල කෙනෙක්ටවත් කියන්න අයිතියක් නැහැ. ඒ වගේම තමයි වෛද්‍ය පරීක්ෂණත් රාශියකට පස්සේ තමයි Area 51 වල වැඩ කරන මිනිස්සු තෝරගන්නේ. මේ වගේ ඉතාම රහසිගතව සිද්ධ වෙන කාරණා නිසාම වෙන්න ඇති Area 51 වලට පිටසක්වල ජීවීන් සම්බන්ධ කරලා කතා හැදිලා තියෙන්නේ. ඔය අතරින් ප්‍රසිද්ධම කතාව තමයි Area 51 වල ඒලියන්ස්ලා එහෙමත් නැත්නම් පිටසක්වල ජීවීන් රඳවා තබාගෙන පරීක්ෂණ කරනවායි කියන එක. ඇයි මේම කටකතා හැදිලා තියෙන්නේ? ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ කියනවනේ. ඉතින් මේ කටකතා හැදෙන්න එක හේතුවක් තමයි එහෙම නැත්නම් ප්‍රධානම හේතුවක් තමයි රොස්වෙල් සිද්ධිය. ඔයගොල්ලෝ අහලා තියෙනවද රොස්වෙල් සිද්ධිය
සිද්ධිය ගැන විස්තර. රොස්විල් වල ගොවියෙක්ට තමන්ගේ ඉඩමේ කඩා වැටුණු ලෝහ තැටි වගේ යමක් දකින්න ලැබිලා තියෙනවා. ඔහු ඒවා සංනිවේදන උපකරණයක් එහෙමත් නැත්නම් අමුතු යානයක් වගේ දෙයක් වෙන්න පුළුවන් කියලා උපකල්පනය කරලා තියෙනවා. ඒ තොරතුරු ඇමරිකානු ගුවන් හමුදාවට දැනුම් දුන්නාම මුලදී ඒගොල්ලෝ කියලා තිබුණේ එක විදේශ ග්‍රහලෝකයක කොටසක් බව. හැබැයි දින කිහිපයකට පස්සේ ඒගොල්ලෝ ওই කියපු දේ වෙනස් කරනවා. ඒක විදේශීය ග්‍රහලෝකයක යානයක් නෙමෙයි සාමාන්‍යයෙන් භාවිතා කරන වෙදර් බැලුන් එකක් කියලා. ඔන්න ඔය සිද්ධියත් එක්ක තමයි පිටසක්වල සම්බන්ධ කරලා ඒරියා 51 වලට කතා හැදෙන්න පටන් ගන්නෙ. ඇත්තටම ඇමරිකාව යුද්ධමය කටයුතු වලදී භාවිතා කරන පරීක්ෂණ කටයුතු වලට ඒරියා 51 පාවිච්චි කරන නිසා මේක මේ තරම් රහසිගත විදියට පවත්වාගෙන යනවා වෙන්නත් පුළුවන්. ඒ වගේම අපි නොදන්න ඉතාම දියුණු තාක්ෂණ ක්‍රමයක් ඒරියා 51 ඇතුලේ මේ වෙනකොටත් ගොඩනැගිලා තියෙන්නත් පුළුවන්. මොකද 1955 අවුරුද්දේ මේක පටන් ගන්නකොටත් රේඩාර් වලට අහුවෙන්නේ නැති විදිහට යන්න පුළුවන් යානයක් ඇමරිකාවට නිෂ්පාදනය කරන්න පුළුවන් වුණා නම් මේ වෙනකොට ඒ තාක්ෂණය ගොඩක් දියුණු වෙලා ඊට වඩා විශාල දැනුම් සම්භාරයක් එකතු වෙලා ඇති. ඉතින් මං අද ඔයාලව එක්කගෙන ගියේ අපි හැමෝම අහලා තියෙන ඒ වගේම ටිකක් අමුතු කතන්දර ඇහෙන ස්ථානයක් බලන්න. බලන්න කිව්වට මේකේ ඇතුලේ ෆොටෝස් නම් ගොඩක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. එළියේ ගහලා තියෙන ෆොටෝස් තමයි දැනට අපිට දකින්න ලැබෙන්නේ. මොකද ඉතින් මේක ඊටාම රහසිගත ප්‍රදේශයක් නේ. මේකේ ඇතුලේ වැඩ කරන කාටවත් ඒ ඇතුලේ තොරතුරු එළියට දෙන්නත් බැහැනේ. ඒ නිසා අපිට බලන්න තියෙන්නේ ඔය වගේ පින්තූර කිහිපයක් තමයි. ඔයගොල්ලෝ තවත් ආසයි නම් ඒරියා 51 ගැන විස්තර ගොඩාක් ඉන්ටර්නෙට් එකේ තියෙනවා හොයලා කියවලා බලන්න. එහෙනම් අදට අපේ අභිරහස් චාරිකාව ඉවරයි. මං හිතනවා ඔයගොල්ලන්ට යම්කිසි තොරතුරු ටිකක් මේ වීඩියෝ එකකින් ලබා ගන්න පුළුවන් වෙන්න ඇති කියලා. ඉතින් තුන්වෙනි අභිරහස් චාරිකාවට ඔයගොල්ලෝ යන්න කැමති කොහෙටද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපේ ඊළඟ ට්‍රිප් එක යනකම් ඔයාලා හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්නම්.